අගමැතිනීනි මේ අවස්ථාවේ ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රවාහන ඇමතුමාට බස් සභානායකතුමාට. මම උදේවරුව පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. මගු ගෙදරට අස්සම් කරන්න ගියා. ඒ වෙලාවෙම මට ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේදී මට ඔබතුමාගේ අමාත්‍යාංශයට තියෙන ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව මට තියෙන දැනුමෙන් ඒ සඳහා දායක වෙන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කරා. මම අත වශයෙන්ම ඒ සඳහා සෑදී පැහැදී ඉන්න ඔබතුමා දන්නවා. මට මේ වෙලාවේ මතක් වෙනවා ඓතිහාසික සිදුවීමක්. මීට පෙර හිටපු අපේ කුමාර වේගම මගේ ඥාති සහෝදරයා තුමා කැබිනට් ඇමතිවරයෙක් හිටපු ප්‍රවාහන ක්ෂේත්‍රයේ බාරව හිටියේ. දවසක් මට කතා කරලා කිව්වා ප්‍රවාහන ඇමති තාලෙම කිව්වා මල්ලි මට මේක කරන්න බෑ මල්ලි මගේ බස් ටික ඔක්කොම ගන්න කියලා. ඒ බස් ටික මම ඔක්කොම ගත්ත මුදල් දීලා. අද මට මතක් වෙනවා මම නොමිලේ ඔබතුමාගේ අමාත්‍යාංශයට මට පුළුවන් උදව් කරන්න. මට වාහන අවශ්‍ය නැහැ. වැටුප් අවශ්‍යත් නැහැ. මම කළුතර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම මම ඊට ඉස්සෙල්ලා කියන්න ඕන අපේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිතුමා මම ගාගෙන අහගෙන හිටියා එතුමා අදහස් දක්වනකොට මට හිතුණා මෙතුමා ඉන්නේ විපක්ෂයේද කියලා. මොකද එතුමා නිර්ලෝභී. එතුමා කිසිම බයක් සැකක් නැතුව ප්‍රවාහන අමාත්‍යාංශයේ තියෙන ප්‍රවාහන කටයුතු පිළිබඳව තියෙන ඒ පද්ධතියේ තියෙන අඩුපාඩු ගන්න ටික කියාගෙන ගියා. මට හිතන ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒක ඇත්ත. ඉතින් අපිට මේක අසුභවාදී හිතන්න හොඳ නැහැ. මම දන්නවා කළුතර ගත්තොත් එහෙම කළුතර ඩිපෝ 5ක් තියෙනවා ඇමතුමනි. මේ ඩිපෝ 5ෙම අඩුම තරමින් ජැක් එකක් නැහැ බස්. උස්සලා විල යට බලන්න. හොදන්නේ නැහැ. සර්විස් කරන්න බෑ. තෙල් ටික මාරු කරන්න පහසුකම් නැහැ. අවුරුදු ගණනාවක් තිස්සේ මේ අඩුපාඩුකම් මැද්දේ බස් ටික දුවනකොට මට දැක්කන් පස්සේ ගමනාගමන අයිති බස් එකකුයි අපේ බස් එකකුයි පෞද්ගලික ආශ්‍රේ බස් එකකුයි පාරේ යනකොට සමහර වෙලාවට තරහ වෙන්න එපා. මම කැමති නෑ මේ හැලුවට ලක් කිරමන් නෙමේ අර ටිකට් ගත්තේ මගියා ඒ බස් එකෙන් බැහැලා පෞද්ගලික ආශ්‍රේ බස් එකෙන් නගින අවස්ථාව වුණ තරම් තියෙනවා. මොකද අපි පහසුකම් ගොඩක් දෙනවා. ඇයි අපිට පහසුකම් දෙන්න බැරි ගමනාගමන වල නගා සිටවන්න බැරි කියලාත් මං කියන්න. ලියා ගන්න ඕගොල්ලෝ අපේ අමාත්‍යාංශයේ කට්ටිය ඉන්නවනේ ලියා ගන්න. පළවෙනි එක බස් වලට සේවක අතිරික්තයක් තියෙනවා. හැබැයි මම වත්මන් ආණ්ඩුවට මම කියනවා ඕගොල්ලෝ හොඳ වැඩක් කරා. මමත් දේශපාලනේ බොහොම පරණයි. කොළ මොනම පක්ෂයක් ආවම පස්සේ බලයටපත් වුණාන් පස්සේ තට්ටු මාරු ක්‍රමයට ඉස්සෙල්ලම සේවකයෝ ටික දැම්මේ CTB එකට. අතිරික්තය ආවේ එහෙමයි. ඊට පස්සේ ආයි බලය මාරු වුණාන් පස්සේ ආපහු CTB එකට. ඩිපෝ අධිකාරිවරයෙක් වෙන්නේ කවුද? කොන්දොස්තර කෙනෙක්. එහෙම නැත්නම් රීදුරු මහත්තයෙක්. එතකොට කොහොමද පරිපාලනය කරගෙන යන්නේ? නිසා මට මේකෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලන්න පුළුවන්. නමුත් මේක තමයි ඇත්ත. ඒ නිසා මේක කරන්න නොදී දැන් මේ වෙනකොට මං ගණන් හදලා බැලුවාම මේ වෙනකොට ඉන්නේ 7 දෙනෙක් 8 දෙනෙක් විතර තමයි බස් එකකට ඉන්නේ. පෞගිය කාලේ 12 දෙනෙක් 13 දෙනෙක් හිටියා බස් එකකට. ඒතර කොහොමද මේක පවත්වාගෙන යන්නේ? මේක දිගින් දිගටම අලාභ ලැබුවේ ඒකයි. මේ වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය මම දැක්කා. මේ මුදල් ප්‍රමාණය ගමනාගමන මණ්ඩලයෙන් හම්බ කරන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මම ගත්තොත් එහෙම පෞද්ගලික ක්ෂේත්‍රයේ මගේ බස් රථ දුවනවා ලංකාව වටේ. ඒක ඕගොල්ලෝ කොහොමද දන්නේ? ඉතින් අපි කොහොමද දුවන්නේ කියලා මම කියන්නම්. එතකොට ඕගොල්ලෝ මේකෙන් ගන්න ඕන ටික ගන්න. දැන් මගේ සේවකයෝ බස් ඩ්‍රයිවර් කොන්දොස්තර ඉන්නවා නම් ඒක ඩ්‍රයිවර්ටම මම දෙනවා කොන්දොස්තර ලයිසන් එක ගන්නත් පුහුණුවක් දීලා ලයිසන් එක අරන් දෙනවා. NTC ලයිසන් එකත් අරන් දෙනවා. අපේ පළාත් සභාවේ ලයිසන් එකක් තියෙනවා. එතකොට දැන් බස් එක මට ඕනේ මගේ බස් රථ හැමදාම දුවන්න. මම උදේට නැගිට්ටාන් පස්සේ හිතන්නේ මේ බස් රථ දුවන්නේ නැත්තේ කවුද කියලා. එතකොට සේවකයෙක් අඩු වුණා නම් දෙන්නගෙන් එක්කෙනෙක් දැම්මදිව. ඊට සර බස් එක නිවාඩු ගියා නම් බස් එකට 3 දෙනෙක් විතර තමයි අපේ ළඟ ඉන්නේ. මෙන්න මෙහෙම දුවනවා. මම බැලුවොත් එහෙම ආයුධ පෙට්ටියක් නැහැ කිසිම ගමනාගමන මණ්ඩලයේ බස් එකක. ආයුධ පෙට්ටියක් කියන්නේ පොඩි දෙයක්. 10 ඉඳලා 14 වෙනි යතුරු සෙට් එකක්. ඔය කේබල් එකක්. ඔය අර මිනිස්සුන්ගේ බහලා අනිත් බස් එකක බලන් ඉන්න ගමනාගමන මණ්ඩලේ. අපේ බස් මගේ බස් නම් නැවතිලා නැහැ කොහෙවත්. මම දුවනවා කිලෝමීටර් 500 දුවනවා.
පන්සියුත් වල මේ පැත්තට එනකොට අපි සෑදී පැහැදී ඉන්නවා ඒකේ අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒ නිසා මෙන්න මෙහෙම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට විනය පැටින් ගත්තොත් බොහොම දැන් ওই පෞද්ගලික බස් රථ ගිහුවාම පොඩ්ඩක් කී දෙනෙක් හරි පොඩි වරද්දක් කරාන් පස්සේ සියලු ක්ෂේත්‍රවල අපිට බලපානවා. ඒක ඉතින් මේ රටේ හැටි. ඉතින් ගමනාගමන මණ්ඩලයට මට කියන්න තියෙන්නේ මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා දැන් මෙතෙන්දී ආරාධනා කරා වගේම මම බාර ගන්නම් මට අධීක්ෂණ මන්ත්‍රීකමක් දෙන්න මට වැටුප් නැතුව මං ගිහිල්ලා ඩිපෝ එකට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සුහදව කතා කරලා පාඩ් දාලා නෙමේ මං දන්න දේ ඇප්ලයි කරලා දෙන්න. දැන් බලමුකෝ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිලධාරීන් ලියා ගන්න. ස්පෙයා පාර්ට්ස් ඕගොල්ලෝ ළඟ නැහැ. බස් රථ 50 60ක් දාවන වෙන ඩිපෝ එක අඩු කාණේ ලක්ෂ 25ක තියෙන ස්පෙයා පාර්ට්ස් එදිනදා මූව් වෙන ටික අරන් තියාගන්න ඕනි නැද්ද? දැන් ඩිජිටල් කරනවා කියලා අපේ ජනාධිපතිතුමා තීරණයක් කරන් තියෙනවා. තා හොඳයි. එතකොට ස්ටෝරුවක් අමතර ද්‍රව්‍ය තියෙන ගබඩාවක් පාලනය කළා තව රස්සාවකුත් දීලා ඒ බඩු ටික එතනින්ම අරගෙන හයි කරන එක හොඳ නැද්ද? බස් එක සුමානයක් තියෙනවට වඩා දැන් බස් එකේ මක්කර රිපෙයාර් එකක් ආවොත් කොළඹ ඉන්න කාර්යාලයෙන් ගෙන්නන්න වෙනවා. කොළඹ ඉන්න කාර්යාලයෙන් ගෙන්නන්නත් වෙන්නේ පෞද්ගලික අංශයෙන් ගිහිල්ලා මිලදී ගැනීම සිද්ධ වෙන්නේ. කවුද දන්නේ පෞද්ගලික අංශයෙන් ගන්න කට්ටිය ඔරිජිනල් එක ගන්නවද ඩුප්ලිකේට් එක ගන්නවද කියලා. එකම පෙට්ටිය එකම විදියටම ගහලා තියෙනවා. ඒක අපි හිතමු මං කියන්නේ නැහැ නම් කියන්න පුළුවන් මට කාලේ නිසා මට නම් කියන්න බෑ. එතකොට මොකද වෙන්නේ? දාන්නේ හැමදේ මේම කිලෝමීටර් 10ක් දුවන 15 දුවන කැඩෙනක් තමයි දාන්නේ. ඒක බලන්න කවුරුවක්වත් නැහැ. තත්ත්ව පරීක්ෂාවක් තියෙන්න ඕන. එනිසා මෙන්න මේ වගේ මහා සරල න්‍යාය පත්‍රයක් තියෙන. ඒ නිසා මේ ටික මම කියන්නේ මේ වගේ මම මේ වෙලාවේ කියන්න ඕන දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ NTC එකේ බසුත් තියෙනවා. මාර්ගස්ථ බස් තියෙනවා. මාර්ගස්ථ බස් එක IT සංශෝධනය කරන්න ලක්ෂයක් අරගෙන පුළුවන් ගරු ඇමතුමනි. දැන් NTC එකේ බස් එක කිසිම අයිතියක් සංශෝධනය කරන්න අවස්ථාවක් දීලම නැහැ. මේකට කැබිනට් ඇප්‍රූවල් 3ක් හම්බෙලා තියෙනවා. මම දන්න තරමේ මේ ආණ්ඩුවේ කැබිනට් ඇප්‍රූවල් එකක් හම්බුණා. එහෙමනම් කඩිනම් කළා පාර්ලිමේන්තුවේ මේක සම්මත කළා නියමිත ගාණක් තීරණය කළා. දැන් මාර්ගස්ථයට ලක්ෂයක් දුන්නාම ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි මිලක් නියම කළා. දැන් මොකද වෙලා තියෙන්නේ බස් රථ අයිතිකරු බස් එක විකුණලා ඒක රට ගිහිල්ලා ඒක මිය ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ අර මිනිස්සුන්ට මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් කොහොමද ඇක්සිඩන්ට් වෙනවනේ එහෙනම් මොනවා හරි පේටල් ඇක්සිඩන්ට් එකක් වුණොත් කාර්යය බස් එක දිනනවා පර්මිට් හෝල්ඩර් නැහැ ඒක කොයිතරම් අසාධාරණ සිද්ධ වෙලාද මේ ව්‍යාපාරික ලෝකයේට නිසා මේක වෙන්න දෙන්න එපා කඩින මේකත් කරලා දුන්නොත් ලොකු රජයට ලොකු ආදායමක් එනවා ඊට ඉස්සෙල්ලත් මට කියන්න දැන් ඊට පස්සෙත් මම කියන්නේ වැට් එක නම් ගරු ඇමතුමනි බස් වල වැට් එක අඩු කරලා දෙන්න. බස් විතර නෙමෙයි ඔබතුමාට අයිති 3 wheeler පවා. 3 wheeler ලක්ෂ 20ක්. මිනිස්සු වාහන ගනීද? බස් එක ලක්ෂ 175ක්. මම කියන වංචාවකුත් පහුගිය කාලේ සිද්ධ වෙච්ච. ඒක ගැන හොයන්න. මම බස් රථ ගන්නකොට අශෝක් ලේලන් කම්පැනි එකේ මම ගත්තට වඩා ලක්ෂ 25ක් දීලා බස් ලස්ස 1000 ගාණක් එක සැරේ ගත්තා ගමනාගමන මණ්ඩලයට. වගකීමෙන් මම කියන්නේ. ඒ ගැන පරීක්ෂා කරන්න. මේ මුදල් කොහෙටද ගියේ කියලා බලන්න. ජයවන්ත වංචාවක්. ඒකේ ෆයිල් එක තියෙනවන්න ගෞතම් ළඟ. ගෞතම් කියන්නේ මේ කොහොම හරි ජයවන්ත වංචාවල් සිද්ධ වුණා නම් පසුවිපරමක් හරි කරා නම් ඒක හොඳයි. මම මොකද මම ඒක වගකීමෙන් කියන්නේ ඒ දවස්වල ලොකු වෙච්ච ලොකු වංචාවක් ඒක කොහොම හරි යට ගියා. අශෝක් ලේලන් කම්පැනි එකේ ෆයිල් එක තියෙනවා එහෙම. මම මොකද මම දන්නවා මේ ක්ෂේත්‍රය ගැන මට තියෙන අත්දැකීමත් එක්ක මම දන්නවා මේ දේ සිද්ධ වුණා කියලා. ඒක වහන්න. ඒක හොයන්න. දඬුවම් කරන්න නෙමෙයි මම කියන්නේ. කොහොම දඬුවම් කරත් කමන්නේ ඒක හොයලා වෙයි. කරපු කට්ටියට. මේක එකතු වෙලා දේශපාලන අධිකාරියට විතර මේ වගේ දෙයක් එකතු වෙලා කරන්න බෑ. මේක කරන්න නම් නිලධාරීනුත් එකතු වෙන්න ඕන. ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2ක කාලයක් ඔබතුමාට. කාලේ මට මදි වෙනවා කමන්නේ. මම කියන්න. ඒ නිසා මට කියන්න තියෙන්නේ මෙන්න මේ ටික කරොත් මේ නිසා දැන් දුරගමන් සේවා ඇමතුමනි දුරගමන් සේවාවල යන් බලන්න දැන් මතුගම ඉඳලා ගත්තොත් මගේ මතුගම තමයි බේස් කරලා මම දුවන්නේ මතුගම ඉඳලා තිරිකුණාවල යන්න බස් එකක් නැහැ මතුගම ඉඳලා බදුලට යන්න බස් එකක් නැහැ මතුගම ඉඳලා හපුතලයට යන්න බදුල්ලට යන්න අම්පාරට යන්න බස් එකක් නැහැ ඒ අම්පාරට යන කට්ටිය මොකද කරන්නේ අපි පැති කෝච්චිත් නැහැනේ ඒගොල්ලෝ බහිනවා කොළඹට එනවා ආයි බස් එකකට මාරු වෙනවා ආයි මාරු වෙනවා එහෙම නැතුව රජයට ආදායමක් ගන්නත් පුළුවන් ටෙන්ඩර් කරොත් එහෙම
මිනිස්සු මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ යොමු වේ. මම දැක්ක ලක්මාලි මැතිණිය අදහස් ප්‍රකාශ කරද්දී එතුමිය කිව්වා දිගින් දිගටම මේ මම දැක්ක එක තැනකදී කියවුණා පෞද්ගලික අංශයට මේක කරන්න පුළුවන් කියලා. අත් වශයෙන් පෞද්ගලික අංශයට විතරක් නෙමෙයි ගමනාගමන මණ්ඩලයට මේක කරත හැකියි. මම කළුතර දිස්ත්‍රික්කයෙන් පටන් අරගෙන ඒ ආදර්ශය ලබා දෙන්න සූදානම් ඇමතුමනි. ඔබතුමා ඒ සඳහා මට ප්‍රවේශය ලබා දෙන්න මම දැනටම ප්‍රවෘත්ති නාලිකාවල යනවලු මම ආණ්ඩුවට එනවා කියලා ඔබතුමාගේ ප්‍රකාශයත් එක්ක. ආණ්ඩුව කියන්නේ අපි ඔක්කොම මම හිතන්නේ. අවුරුදු 5කට අපි රජය අපි උදව් කරන්න ඕන. මම ඒකට ඇහිලා තියෙන්නේ. මට බ්‍රේක් නැහැ. මට ඉලක්ක නැහැ. මම එදා පළවෙනි මංගල කතාවේදී කිව්වා. ඒ නිසා ඔබතුමාගේ ආරාධනාව මම තාම ආදරෙන් පිළිගන්නවා. මට කරන්න පුළුවන් දේවල් ටික කරලා දෙන්නම්. තව කියන්න කරුණු කාරණා ගොඩක් තියෙනවා. මම ඒකේ ලිඛිතව බාර දෙන්නම්. මාත් උපදේශකාරක සභාවේ ඉන්න නිසා ඔබතුමාලා අපි එකතු වෙලා මේ ක්ෂේත්‍රය ගොඩනගන්න පුළුවන් කියන එක මම කියනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නාට.